මේ බයික් එක වයරින් එක සම්බන්ධ පොඩි වීඩියෝ එකක් කරන්නේ. දැන් මේකේ රයිට් සිග්නල් එක දාද්දි රයිට් සිග්නල් එක වැඩ කරන්නේ. දැන් මේ ලෙෆ්ට් එක නම් වැඩ කරනවා. දැන් ලෙෆ්ට් එකට දාලා තියෙන්නේ. මේ පැත්තත් වැඩ පිටිපස්සේ ලයිට් එකත් වැඩ කරනවා. හැබැයි මේකේ රයිට් එකට දැම්මම පස්සේ බලන්න. සිග්නල් එක වැඩ කරන්නේ නැහැ. හරි ඔන්න රයිට් එකට දාලා තියෙන්නේ. මේ පැත්ත වැඩක් නැහැ. මේක වැඩක් නැහැ. මම මේක වයරින් එක හොයාගෙන යද්දී මෙන්න මෙතන. හරි මෙතන මේ වයර් හානස් එක සාමාන්‍යයෙන් මෙතන දැන් බයික් එක මෙහෙට කරද්දී හරි හැන්ඩල් එක හරවද්දී මෙතනින් නිතරම නැමෙනවා දිගෑරෙනවා. හරි තව දෙයක් පෙන්වන්න ඕන. දැන් ඔයාලගෙත් මෙන්න මේ විදිහට ගියොත් එහෙම තව ටික කාලයක් පැද්දොත් එහෙම මෙන්න මෙතන වතුරත් එක්ක කොහොමත් මෙතන සර්විස් කරද්දී වගේ නිකන් වතුර දාලා හොදද්දී වුණත් මෙතන වතුර ගෑවෙනවා. එතකොට ඒකත් එක්ක මෙතන ඔක්සයිඩ් වෙනවා, මලකඩ කනවා. ඒකත් එක්ක මෙන්න මේ වයර් හානස් එක නිතරම මැදිලා මෙන්න මේ චැසි නම්බර් එක මැකිලා යන්න පුළුවන්. මෙතෙන්වත් විසඳුමක් තියෙනවා. මෙන්න මේ හරියට වගේ යකඩ පට්ටමක් පොඩි යකඩ කෑල්ලක් පාස්සලා හරි මෙන්න මේ වයර් හානස් එක නිතරම මෙතන මැදෙන්නේ නැති වෙන්න මොකක් හරි සොලියුෂන් එකක් දැම්මොත් එහෙම මේ චැසි නම්බර් එක මැකින එකත් අපිට හදාගන්න පුළුවන්. දැන් මෙතන මේ ගැටලුව තියෙනවා. මෙතන පොඩ්ඩක් ගැලෙව්වා. හරි කැඩලා තිබ්බේ කොහමද? මෙන්න මෙතන. මේක තමයි රයිට් සිග්නල් එකට එන ලයින් එක. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන කැඩලා තියෙනවා. හරි මෙන්න මේක. ඒතකොට මේක ඔන්න මම පොඩ්ඩක් ලං කරලා මේ දෙක එකට පොඩ්ඩක් ගාවලා පෙන්නන්නම්. හරි ඔන්න දැන් ගාවලා තියෙන්නේ බලන්න. ගාවද්දි ඉන්ඩිකේට් කරනවා. හරි. මේ පත්තත් වැඩ. එකත් වැඩ. හරි එතකොට මෙන්න මෙතනින් තමයි ගැටලුව ආවේ. තව වයර් එකක් කැඩලා තියෙනවා. අපි ඒකත් පාස්සන්න ඕනේ. තව වයර් කැඩලක් දාලා හරි මෙන්න මෙතන මෙන්න මේ සුදු පාට වයර් එක ගත්තොත් එහෙම ඒකත් කැඩිලා තියෙනවා. හරි. පොඩි දෙයක් කිව්වේ අර මේ වගේ දේවල් වැදගත් වෙයි කියලා තමයි මේ පොඩි වීඩියෝ එක උනත් දැම්මේ.